හායි මේ වීඩියෝ එකෙන් අපි තායිලන්ඩ් වල ෆස්ට් 3 days ස්පෙන්ඩ් කරපු විදිහ ඔයාලා එක්ක ෂෙයා කරන්නයි යන්නේ. සිංගප්පූරු වල ලේ එක ඉවර වෙලා බැංකොක් වලට අපි රෑ වෙද්දී ආවා. ඊට පස්සේ සදර්න් බස් ටර්මිනල් එක ළඟම හොටෙල් එකක නැවතුණා ඊළඟ දවසට ලේසි නිසා. අපේ පළවෙනි දවස් තුනම අපි ගත කරේ තායිලන්ඩ් වල සදර්න් ප්‍රොවින්ස් එකේ ක්‍රැබී කියන සිටි එකේ. අපි ක්‍රැබී ගියේ VIP බස් එකක. බස් එක බුක් කරේ 12 Go කියන ඇප් එකෙන්. ඇප් එක හරිම කන්වීනියන්ට් යූස් කරන්න. පේ කරාට පස්සේ අපිට වවුචර් එකක් එනවා. වවුචර් එකේ කියලා තිබුණ වෙලාවටත් කලින්ම අපි බස් ස්ටේෂන් එකට ගිහිල්ලා වවුචර් එක ටිකට් වලට මාරු කරගත්තා. අපිට කෙලින්ම ක්‍රැබී වලට යන බස් එකක් අපිට ඕන ඩේට් එකේ තිබුණ නැති නිසා අපි ප්ලෑන් කරේ චිරත්තානි කියන සිටි එකට ගිහිල්ලා එතනින් ග්‍රැබ් එකකින් ක්‍රැබී වලට යන්න. චිරත්තානි සිටි එක ටිකක් දුරයි මෙතන ඉඳන් කිලෝමීටර් 700ක් විතර තියෙනවා. පැය 9ක 10ක විතර ගමනක්. ඉතින් දරා ගැනීමක් හැම චුට්ටක් අඩුයි නම් ඔයාලට පුළුවන් මේක ඩොමස්ටික් ෆ්ලයිට් එකකින් කරගන්න. බස් එක දවල් කෑමල නතර කළාට පස්සේ තමයි දැනගත්තේ ටිකට් එකට ලන්ච් එක ඉන්ක්ලූඩඩ් කියලා. ඇත්තටම අපි දැනගෙන හිටියේ නැහැ වවුචර් එකේ එහෙම තිබුණෙත් නැහැ. වතුර බෝතලයකුත් එක්කම මීල් එකක් දෙනවා. මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ කෑම එක නම් එච්චර රස නැහැ. උදේත් බස් එකේදී ස්නැක් 3-4ක් වගේ එක වතුර බෝතල් දුන්නා. අපිට නම් මේ ගමන හැම මොහොතක්ම ත්‍රිලින් මොමන්ට් එකක්. මොකද හැමදේම අලුතෙන් ඉගෙන ගන්න උනා අපි ප්ලෑන් කරගත්ත නිසා. බස් එක ටර්මිනල් මාකින් වලට මෙහෙම තැන් කීපයකම නතර කරනවා. මෙහි හැමතැනම රජතුමාගේ රජනයගේ කටවුට්ස් තියෙනවා, බැනර්ස් තියෙනවා. එතකොට තෝරණ වගේ ගහලා තියෙනවා. මේ දේවල් බල කොහොම හරි හවස 5:20 වගේ වෙද්දී අපි ෆෙරත්තානි වලට ලං වුණා. මෙතන ඔය මම පේන චූටි පන්සල් මේ කුකුලා වගේ ස්ටැචුස් මෙහි හැම ගෙදරකම මිදුලක තිබුණා පොඩි පන්සල වගේ හදලා. අපේ නාතුන දන හොටෙල් එකේ හැපැත්තේ තිබුණා අර අපි මෙහි ලංකාවේ අර කොන්ක්‍රීට් හදන දැන් වල බුදු මැදුර හදන්නේ ඒ වගේ තිබුණා. හවස 5න් පස්සේ ග්‍රැබ් වලින් මේ ක්‍රැබී වලට යන්න අමාරුයි. එතන ටැක්සි ඇත්තටම නෑ. ඒ නිසා මෙන්න මේ වගේ හදපු කැබ්ස් තියෙන කට්ටිය බැංකොක් වලින් එන බස් එනකම්ම බලාගෙන ඉඳලා අපිට කතා කරලා අපිව දාගන්නවා. ඒ විදිහට හම්බුන කැබ් එකකින් තමයි අපිට ක්‍රැබී වලට යන්න ඕනේ. ක්‍රැබී වලට යන සුරත්තානි වල ඉඳන් පැය 2ක් වගේ ගියා. මාගදී ලොකු වැස්සකුත් ආවා. ඉතින් ඒවක් ගාණක් නැහැ අපිට. ක්‍රැබී පුකෙට් කියලා කියන්නේ අපේ රටේ නිගම්බෝ ඇල්ල වගේ ෆොරිනල් ටච් වයිබ් එකක් තියෙන සිටි එකක්. ආපු ගමන්ම අපිට සල්ලි මාරු කරගන්න පුළුවන් වුණා හොඳ රේට් එකකුත් එක්ක. ඒ වගේම මෙතන අපේ චුටි බබෙක්ට ලෙඩ වෙලා පොඩ්ඩක් ඔතන ඉස්සරහින් බෙහෙත් ගන්නත් ගියා. අපි මේ නැවතුනේ ක්‍රැබී සිටි එකට ටිකක් මේ පැත්තෙන් තියෙන ඇවෝනං කියන බීච් එක ළඟ තියෙන හොටෙල් එකක. මාරම හැප්පනින් රෑලි වෙනකන් ක්ලබ්ස් යනවා. ඉතින් ඇත්තටම කවුරුත් නිදාගන්නේ නැතුව ඇති. උදේම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න 7-Eleven එකකට ගියා. බඩ පිරෙන්න කන්න පුළුවන් නේ. ඒ නිසා අද ප්ලෑන් එක තමයි අයිලන්ඩ් හොපින් කරන එක. ඒ වුණාට බබෙක්ට චුට්ටක් අසනීප නිසා උදේ පාන්දර යන්නේවට ගියේ නැහැ. අපි ඩිසයිඩ් කරා අපි මෙහෙදී ඉන්ටර්නැෂනල් ලයිසන්ස් හදාගෙන ගිය නිසා බයික්ස් රෙන්ට් එකට අරගෙන බයික් රයිඩ්ස් ටිකක් යන්න. නැවතන හොටෙල් එකේ ඉඳන් එළියට ඇවිල්ලා චූටි දුරක් යනකොට ඔය විදිහටම ඇවෝනං බීච් එක පේන්න ගන්නවා. ක්‍රැබී වල ඇවෝනං බීච් එක හරිම calm and quiet vibe එකක් තියෙන බීච් එකක්. මේකේ මෙහෙම දිගට ගිහලා වටේටම යන්න පුළුවන්. ඔයාලට අර ඈතින් පේන වෙති මේ චුටි චුටි ක්ලිප්ස් පේනවා. අර
දීරාපත් වෙමින් පවතින චූටි කඳු. ඇත්තටම ඒවා ළඟට ගිහිල්ලා බැලුවහම පේන්නේ මේ කවදා හරි ඉස්සර අවුරුදු මිලියන ගානකට කලින් මුහුදට යට වෙලා තිබුණු කොරල් බර වගේ. මාත් ඉතින් චුට්ටක් පැද්දා. බලන්න අපි නැවතුණ හොටෙල් එකේ ඉන්න ඇවොනං බීච් එකට කොච්චර ළඟයිද කියලා පයින් යන දුර. ඇවොනං බීච් එකට අපිට ඇත්තටම රැට එන්න බැරි වුණා. මම හිතන්නේ රැටත් ලස්සනම වයිබ් එකක් ඇති. මේ යන්නේ දවල්ට චුට්ටක් බලලා එන්න අයිලන්ඩ් හොපින් එකට කලින්. මේ වලට පේනා වගේ ඇත්තටම මේ ඇවොනං බීච් එක ගොඩක් බිසි නැහැ. හරිම calm and quiet vibe එකක් තියෙනවා. අයිලන්ඩ් හොපින් වලට බෝට් එකක් බුක් කරගන්න booking.com එකෙන් get your guide app එකෙන් යන්න පුළුවන්. ඒ වුණාට අපි කරේ නම් මේ ඇවොනං බීච් එකේ ළඟ පාර දෙපැත්ත ඕන තරම්ම බුක් කරගන්න තැන් තියෙන තැනකට ගිහලා කතා කරලා දාගත්ත එක. අපි හවස 1ට තමයි පිටත් වුනේ. අපිට PP අයිලන්ඩ් මායාබේ වගේ දිහාවට යන්න වෙලාවක් නැහැ කිව්වා. අපි එතකොට අයිලන්ඩ් හොපින් වලට යන්නේ රයිලි බීච් එකටයි, තප් අයිලන්ඩ් එකටයි, පොඩ් අයිලන්ඩ් එකටයි, ස්නෝකලින් වලටයි, තව ඩිනර් වලට තව අයිලන්ඩ් එකකට යනවා කිව්වා. සහ අර බයෝලුමිනස් තියෙන ප්ලාන්ක්ටන්ස් බලන්න යනවා කියලා කිව්වා. එතකොට අපි එනකොට රෑ වෙන නිසා අර මායාබේ එකයි පිපි අයිලන්ඩ් එක අපිට මේ පාර මිස් වෙනවා. බෝට් එකේ ක්‍රූ එකට දෙන්නෙක් හිටියා. ඒ වගේම බෝට් එකේ අපිත් එක්ක මේ ගමනට වෙනත් රටවල් වලින් ආපු කට්ටිය හිටියා. ඉන්දියන් කපල්ස් දෙකක් හිටියා. යාලා නම් අපිත් එක්ක යාළු වුණා. මොකද අපේ කට්ටියට හින්දිත් පුළුවන් නිසා. මේ අපි යන්නේ ඉස්සෙල්ලාම රයිලි බීච් එකට. මෙන්න මෙතන බලන්නකෝ. ඒ රයිලි බීච් එකේ තියෙන අර විදිහේ ක්ලිව්ස් ඒව ළඟට ගියාම අපිට බලා ගන්න පුළුවන්. අවුරුදු මිලියන ගානකට කලින් අනිවාර්යයෙන්ම මේවා මුහුදෙන් යට වෙලා තිබුණු කොරල් පර වගේ කියලා. මේ තමයි පෝඩ අයිලන්ඩ් එක. පෝඩ අයිලන්ඩ් එක ළඟට ගිහිල්ලා අපිට අර නොගැඹුරු මුහුදේ ස්නෝකලින් කරන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් කෙරෙව්වා. ඊට පස්සේ අපි එතනම එහා පැත්තේ පොඩ්ඩක් ගැඹුරු තැනක ස්නෝකලින් වලට දැම්මා. අපිට මේක ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එකක් නිසා ටිකක් ප්‍රැක්ටිස් වෙන ටයිම් එකක් ගියා. මේකට යාලා කියන්නේ චිකන් අයිලන්ඩ් එක කියලා. ඔයාලා කැමති ෂේප් එකකින් බලා ගන්න පුළුවන්. හැබැයි ඒකට බහින්නේ නැහැ. අයිලන්ඩ් වල සවුත් වලට යන ප්‍රධානම අරමුණක් තමයි ස්නෝකලින් කරන එක. දැන් තමයි මේ මොහොත උදා වෙන්නේ. ඇත්තටම අපි ලංකාවේ ගොඩක් අය මේ දේවල් කරලා නැහැනේ. මමත් ඔතන තිබුණු ලණුවක් අරගෙන තමයි හිටියේ. බලන්න ඔය ඒ මාළු එහෙම බය නැහැ. යාලා උඩටම එනවා ලස්සන නිල් පාට කහ පාට මාළු පැටව. ලොකු මාළු ඔතන යටත් හරිම ලස්සනයි. අර කාටුන් වල විතරක් අපි දැකලා තියෙනවා වගේ ලස්සන මාළු ඔතන යට ඉන්නවා. එහා පැත්තේ ඔය ඇතින් පේන අයිලන්ඩ් එක එදා යාලගේ සෙලිබ්‍රිටි කෙනෙක් සම්පූර්ණයෙන් බුක් කරලා. ඒ නිසා අපිට එදා ඒකට යන්න ඕනේ නෑ. අපි මේ ඉන්නේ තප් අයිලන්ඩ් වල. මෙතන මේ මාරම ලස්සනයි. මේ චූටි අයිලන්ඩ් එක පොඩි වැලි තීරයකින් කනෙක්ට් වෙනවා. මෙයාලා ඩීනර් දෙනවා අපිට. එයාලගේ ඒ ගෙනල්ලා තිබ්බ කැම ටික හරිම රසයි. වරයිටිස් තිබුණා. මේ අනිත් එක ඔය ඔතන ඉන්න කෙනා හරිම හෙල්ප්ෆුල්. මෙයාලා ඒ වගේම ස්නැක් එකක් දුන්නා. මේ තියෙන්නේ එතන ඒ ටප් අයිලන්ඩ් එකේ වැලි තීරුව බලන්නකෝ. ඒකේ ලස්සන.
ඔයාලත් ක්‍රැබී හරි පුකෙට් හරි ගිහිල්ලා මේ අයිලන්ඩ් හොපින් එක කරනවා නම් පාර දෙපැත්තේ පොඩ්ඩක් ඇවිදලා බලන්න. පොඩි shops වලින් මේක මේ boat ride එක arrange කරලා දෙනවා. එතනින් අඩුවට ගන්න පුළුවන්. මොකද මේ cliffs මේ islands තියෙන මුහුදු ප්‍රදේශයේ national park එකක්. එතකොට per person ticket එකට national park එකේ ticket එකත් include වෙනවා. ඔයාලට පේනවා ඇති coastal guard එකත් වටේටම ඉන්නවා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. අපි ටික රැවෙන්න තායිලන්ඩ් පැත්තට ගියාට අපිට ආපහු යාලා ස්නෝකලින් කරන්න දුන්නා. රැවෙලා ස්නෝකලින් කරන්න දෙන්න මෙන්න මේ වැඩේට bioluminescent planktons බලන්න. හවස ඇවිල්ලා අපි world famous ඇවුණන් night market එකට ගියා. night market එකේ තිබුණේ මෙන්න මේ විදිහ vibe එකක්. දැන් අපිට ගොඩක් මහන්සි. ඒ නිසා අපේ කීප දෙනෙක් ආවෙත් නැහැ. ඊළඟ දවසේ අපි decide කරා ටිකක් හොඳට relax කරලා අපිට හවස තිබුණා flight එකක්, domestic flight එකක් thailand වල උතුරු පැත්තට යන්න. එතකොට මේ දවසේදී හෙට දවසේ හවසේ Thailand වල Southern Exploring Expedition එකේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් thank you ඔයාලා හැමෝටම මේක බලාගෙන හිටියට. මම හිතනවා ඔයාලගේ Thailand exploring inspiration එක තවත් වැඩි වෙන්න ඇති. ඉතින් ඔයාලම මේ ගමන plan කරගන්න නම් අපි plan කරගත්ත විදිහින් ඔයාලට help ඕනේ නම් comment එකක් දාන්න. Always there for help. Thank you for watching. Bye.